2025 පෙබරවාරි මාසයේදී ඉන්දියාව කේරළයේ කම්පාගල බීසිනු සිදුවීමක් සිදු වෙනවා. 23 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය ස්ථානයට ගොස් තමන්ගේ පවුලේ සමාජිකයන් කීප දෙනෙක් ඝාතනය කළ බවට පාපෝච්චාරණය කරනවා. පුද්ගලයාගේ නම තමයි අෆාන්. ඔහුගේ ගොදුරුවන් අතර ඔහුගේ 13 හැවිරිදි සහෝදරයාද සිටිනවා. අසල් ලෙසින් පවසන පරිදි ඔහුට බොහෝසේ ආදරය කරලා තිනවා. ඒ හේතුව නිසාම කොහොම හරි මේ සිදුවීම තවත් තේරුම් ගත නොහැකි විදියට පටලැවෙනවා. කොහොම හරි මිය ගිය අය අතර අෆාන්ගේ දෙමාපියන්, ඔහුගේ සහෝදරිය සහ සමීප ඥාතීන් කීප දෙනෙක් සිටිනවා. ඝාතන ඉතාමත් සැලසුම් සහගතව කර ඇති බවත් පවුලේ අය නිවසේ සිටියේදී රාත්‍රියේ සිදු කරන ලද බවත් පොලිසිය හෙළි කරනවා. කොහොම නමුත් මේ ඝාතන දෙතෙන් එක්කෙනෙක් පමණක් දිවි ගලවා ගන්නවා. ඒ වෛද්‍ය ප්‍රතිකාරය යටතේ සිටින ෂෙමි. මේ ඝාතන අතර කාලයේදී ඔහු මුණ ගැසුණු අෆාන්ගේ සමීප මිතුරන් සිහි කරන්නේ ඔහු සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස පෙනී සිටි බවත්, හදිසි වැඩක් අවසන් කිරීමෙන් පසු ඉක්මනින් නැවත පැමිණෙන බවත් ඔවුන්ට සහතික වූ බව කියනවා. විමර්ශකයන් බොහෝ දෙනෙකු කම්පනයට පත් කළේ අපරාධයේ පරිමාණය පමණක් නිසා නෙවෙයි, මේ ඝාතන පිළිබඳව ඝාතකයාට කිසිදු පසුතැවිල්ලක් නොමැතිකම. කොහොම නමුත් අෆාන් ඒ ඝාතන වලට වරද පිළිගන්නවා. ඔහු ඒව සිදු කළ ආකාරය පිළිබඳ බියජනක තොරතුරු ඉදිරිපත් කරනවා. ඔහු මේ ඝාතන සිදු කර ඇත්තේ අමානුෂික ලෙස පාර දීලා. අෆාන් මේ ඝාතන වලට හේතුව ලෙස සඳහන් කරන්නේ තමන්ට තිබූ මූල්‍යම ගැටලු සහ ඔහුට තිබූ අධික ණයබර කියලා තමයි ඔහු පවසන්නේ. කොහොම නමුත් පොලිසිය විවිධ කෝණ ඔස්සේ මේ ඝාතන විමර්ශන සිදු කරනවා. අදටත් කේරළයේ මෑත කාලේ මේ වගේ ඝාතන ගණනාවක් සිදු වුණා. ඒවට හේතු විදිහට සඳහන් වන්නේ පලි ගැනීම, ආවේගශීලී බව, පූර්ව සැලසුම් කිරීම, සමාජ පීඩනය සහ මානසික ගැටලු. කිසිදු අපරාධයකට තනි හේතුවක් නැහැ. කෙසේ වෙතත් අපරාධ එක් සාධක මත සිදු කරන සමහර මිනීමැරුම් අමුතු හේතුන් මතත් සිදු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා.